Hi guys, අද day 3 එක අපි ඇපලෝ බේ වල තමයි නැවතුනේ. ඉතින් ඇපලෝ බේ වල ඉඳලා අද තමයි මවුන්ට් බුල යන්න හදන්නේ. ඒ ගමන් ඇපලෝ බීච් එක පොඩ්ඩක් බලාගෙන මවුන්ට් බුල වලට පැය 5ක් 6ක් විතර තියෙනවා. ඉතින් උදෙන්ම නැගිට ගමන් මේ කුරුළු රෑන තමයි අපේ හොටෙල් එක ඉස්සරහා ඒ වැටේ හිටියේ. හරි ලස්සනයි. ඉතින් ඒගොල්ලන්ගේ සද්දෙත් එක තමයි අපි නැගිට්ටුනේ. මොකද අපි මුගක් පාන්දර නැගිටින්න උනා. පළවෙනියටම අපි ගියේ ඇපලෝ බේ බීච් එක බලන්න. ඒක මිස් කරගන්න හොඳ නෑ. ඒකින්ද සන්රයිස් එක බලන්න තමයි අපි ගියේ. ඒගොල්ලෝ පේනවා ලස්සනට ඉර පායනවා. අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම බීච් එක මාර ක්ලියර් සුදු පාට වැල්ලක් තමයි තියෙන්නේ. ඉතින් බීච් එකේ වැඩි වෙලාවක් අපිට ගත කරන්න ඕනේ නැහැ. අපේ ගමන අද ගොඩක් දිග හින්දා. මොකද පැය 6ක් විතර තියෙනවා ඇපලෝ බේ වල ඉඳලා මවුන්ට් බුල වෙනකන් යන්න. ඉතින් කඳු සහිත මාර්ගයක්. අපි ගිහිලා නැති තැනක්. අනිත් එක රෑ වෙයි යද්දි. ඉතින් අද වැඩි වීඩියෝස් ගන්න ඕනේ නැහැ. මේ බ්ලොග් එක ටිකක් කොටයි. ඉතින් මෙල්බන් ටිකක් ලඟ වෙද්දී අපිට ලංකාවේ කඩේකට යන්න ඕන වුණා. සිලෝන් ස්පයිස් කඩේට ගියාම ඉතින් ලංකාවේ කාරියක් කන්න තියෙන තරම් සැපක් නැහැ. ඉතින් අපි ලන්ච් එක හොඳට ඒ කඩෙන් ගත්තා. අපි දැන් මවුන්ට් බුල යන ගමන් ඉන්නේ. පැය 3ක ඩ්‍රයිව් එකක් තියෙනවා මෙල්බන් ඉඳලා. අපි යන ගමන් ඉන්නේ. අපි යනකොට සමහර විට රෑ වෙයි. අපි රෑ වෙද්දි තමයි මවුන්ට් බුල වල තියෙන මේ ඇකොමඩේෂන් එකට ගියේ. ඉතින් යාළුවෝ ඔක්කොම හම්බුණා. අපිත් එක්ක අපේ කාර් එක ගියපු දෙන්නයි. මගේ පොඩි කාලේ ඉඳන් මාත් එක්ක හිටිය තරිඳු සහ යාගේ වයිෆුයි. ඒගොල්ලොත් හම්බුණා අපිට මෙල්බන් වලදී. ඒගොල්ලෝ බ්‍රිස්බේන් වල ඉඳලා ආවේ. ඉතින් අපි රෑ පොඩි ඩිනර් එක හදාගෙන මවුන්ට් බුල වල හිම මැද්දේ ඇකොමඩේෂන් එකේ හොඳ ඩිනර් එකක් ගත්තා. මොකද හෙට දවස දීර්ඝයි. ඉතින් මේ වගේ තමයි අපේ තුන්වෙනි දවස උනේ. වැඩි දිග බ්ලොග් එකක් නෙමෙයි. ඔයාලා බ්ලොග් සීරීස් එක බැලුවේ නැත්නම් තව බලන්න. අනිත් වීඩියෝසුත් මගේ channel එකේ ඇති. ඉතින් ඊටු දවස් ටිකේ වීඩියෝස් ටික ඉස්සරහට දෙන්නම්. දිගටම subscribe කරලා මගේ channel එකත් එක්ක ඉන්න.